Welcome to Radio Lab Podcast මේ සීසන් 2 එපිසෝඩ් 3 අද වෙනස තියෙන්නේ අපි වීඩියෝ පටන් ගත්තා වීඩියෝ පොඩ්කාස්ට් මොකද අපිට හිතෙනවා ඕඩියෝ විතරක් කරන කම්මැලියද කියලා අහන කට්ටියට එහෙනම් අපි දැන් YouTube එකේ දාන්නේ මේක තාරක මොකද වෙන්නේ ඉතින් යෝ ඉන්නද අද ඔවුලන්න ශේපකින් අද නිවාඩු ඔව් මේ අද අපි පොඩ්ඩ එදා අපි ගේසරේ පොඩ්කාස්ටේ පස්ස අපි පොඩ්ඩ පොඩි කතා කරලා අපි ඩිසයිඩ් කර පොඩ වීඩියෝ එලිමෙන්ට් එකක් ගේන්න ඔව් මොකද අපිට දෙන පොඩ්ඩක් මේ තාරක වීඩියෝ එක තාම මට පේන්නේ නැහැ ඔයාගේ වෙබ්කැම් වීඩියෝ එක පේන්නේ වෙබ්කම් වීඩියෝ එක මොන් කරන්න පන්ති ලෝඩ් වෙනවට තාම පැය ගන්න නැහැ හරි මේ ඔව් අපි එහෙම හරි අපි හිතුවා හරි පේනවා ඉති අපිතුව පොඩ වීඩියෝ කරන්න ඒතුර YouTube පලටෆෝර්ම රත් අපික දාන YouTube ස්පොටිෆයි ඔක්කොටම දාන්නකල මටය ස්පොටිෆයි වීඩියෝ ඒවා පොඩ්ඩක් මේ දැ සපෝට් කරනවා එහින්ද ඒකටත් දාන්න හිතුන මමනං තුඩියෝ ලයිට් ඔක්කොමටි අදගිල් අරංහාව හවුලන්න තාරකින්න කොන්න විරන්න ඇතු තාරකට මේ අද උදේද අද කියන්නේ මේ අඟහරුවාද උදේද බද අදදීන්නතා දැන් අගරුවද දේව හරි අපිට අඟහරුවද රෑ එතකර මේ අපි එහෙනම් කෙලිම ටොපික් කරයන්නේ චමු කියර බහිම අද අපි කතා කරන්න ඉන්නේ ෆලෝස්ටේට් ෆලෝස්ටේට් කියන්න මොකක්ද කියලා කතා කරන්න ෆලෝස්ටේට් කියන එකට අපි උදාහරයක් දීල පටන් ගන්න මොකක්ද ෆලෝස්ටේට් කියන්න කියලා ෆලෝස්ටේට් කියන්නේ උදාහරණයක් දුන්නොත් ඕගොලු සමහරු දන්න ඇති ඒටන් සෙනාව ඒටන් සෙනා කියන්නේ පෝමිලවන් හිටපු හොඳම ඩ්‍රයිෝ වගේ තමයි එක හොඳම ඩ්‍රයිෝ කෙනෙක් බ්‍රසීල ජාතිකෙක් එයා 1983ේදී මොනකෝ ග්‍රෝන් ප්‍රිය එක මොනකු කියන්නේ මොනාකෝ නගරේ තියෙනවා යන රේස් එක ඒක තමා සාමාන්‍යයෙන් ටෆ්ම වගේ රේස් ඇමකද ස්ට්‍රීට් එක හරි පොඩි ඒක ඕට එක් කරන්න හෙම ලේසි නෑ ඒ රේස් එක මෙයා යනකොට මෙයා තප්පර 50 ගානක ලීඩ් ඇත්තින දෙවනියට එතවට එයාගෙන් පස්සේ එයා ඉන්ටවක් හරි කොහෙදරි කියනවා ඒ රේස් එක යක්දියා ඒක ගියේ අන්කොන්චස්ලි කියලා ඒගැන්නේ එයා අර ඒක හිතලා මේකින් හරෝනවා එහෙම කියලා නෙවෙයි ගිහිල්ලා දින එයා වෙනම ස්ටේට් ඔෆ් මයින්ඩ් එකකට ගියා කියලා එයා ඉන්ටර්විව් එක කියනවා එතකොට එයාට එළියේ දේවල් ඔක්කොම අමතකුණාලු එළියේ දේවල් ඔක්කොම එයා හිතුවත් නැහැ කෙලින්ම ෆෝකස් එක අර තනි තැනට ෆෝකස් වුණා කියලා ඉතින් ඕක ඔය වගේ කත්තම ස්ටේට් මේ ෆ්ලෝ ස්ටේට් කියන්නේ ඒ කියන්නේ ඔයාගේ මනස එක දෙයකට කන්සන්ට්‍රේට් වෙනවා දරුණුවට එතකොට ඒක ගැන අපි අද කතා කරමු ඒක කියන්නේ කන්සන්ට්‍රේෂන් එක ඒකෙන් කන්සන්ට්‍රේෂන් එක තමයි ට්‍රිගර් වෙන්නේ ඔව් මේ ෆ්ලෝ ස්ටේට් එකට ආවට පස්සේ අර කොන්ෂස්ලි ඔයා ප්‍රීෆ්‍රන්ටල් කෝටෙක්ස් එකකින් තීරණ අරගෙන කරන්නේ නැහැ ඒක මේ ඔටෝමැටිකලි ඒ කියන්නේ සබ්කොන්ෂස් එකෙන් තමයි මං හිතන්නේ මචං සබ්කොන්ෂස් එකෙන් තමයි ඔව් සබ්කොන්ෂස් ගොඩක් ඉන්ෆර්මේෂන් ප්‍රොසෙස් කරනවා හරිද ඒක මටත් වෙලා තියෙනවා කලින් තිබ්බ එක්ස්පීරියන්සස් අනුව හැමෝටම වැඩි ඔය කියන්නේ ස්ටඩි එකක් මචං උඹනිය විනාඩි 10ක් විතර සමහර වෙලාවට වාස ටොපික් එකක් පාඩම් කරද්දී විනාඩි 10ක් විතර පස්සේ ගියාට පස්සේ සමහර ලාවට ඒ ටොපික් එකේ දේවල් ඇත්තට ඉගෙන ගන්න ආස ඔයාලට මේ කුතුහලයක් තියෙනවා නම් ඒක තව ඩිරෙක්ට් කරගෙන නැද්දි එනවා ඒකෙදි ෆ්ලෝ ස්ටේට් එනවා හැබැයි කවිය ෆ්ලෝ ස්ටේට් එක ගන්න පුළුවන් හැබැයි ෆ්ලෝ ස්ටේට් එක ගන්න පොඩි කන්ඩිෂන් එකක් තියෙනවා දැන් අපි කිව්වනේ ප්‍රීෆ්‍රන්ටල් කෝටෙක්ස් එකෙන් ඒ කියන්නේ ප්‍රීෆ්‍රන්ටල් කෝටෙක්ස් කියන්නේ අපි හිතන මේ මුලේ තියෙන හිතන කැල අපි අර කොන්ෂස් කියලා කොන්ෂස් කියන්නත් බෑ කොන්ෂස්නස් කියන එක වෙන ගන්න අපි අර මොකද්ද බං ඒක හොඳ වචනයක් කියන්නේ ඒ කියන්නේ සිහියද නෑ ඒක සිහිය නෙමෙයි මේ අපි අර හිතලා කරන ඒවා කරන්නේ ප්‍රීෆ්‍රන්ටල් කෝටෙක්ස් එකෙන් අපි අර මේක නිකන් ඔටෝමැටිකලි වෙනවා වගේ ඒවා ඔව් මේ අර අපි ෆ්ලෝ ස්ටේට් එකේදී මේ ඒ වාකරන ඇක්ටිවිටි එක ගැන ඔයාට ප්‍රැක්ටිස් එකක් තියෙනවා ඒතකොට ප්‍රැක්ටිස් එකක් තියෙනවා දැන් සේනා මචං ඌ කවදාවත් මේ රේස් පදින්න නැතුව ගිහිල්ලා කායකට උඩ ඔව් එහෙම පදින්න බෑ ෆ්ලෝ ස්ටේට් අර ඒ ප්‍රැක්ටිස් එක අර
සබ්කොන්ෂස් එකේ ඒ ඉන්ෆර්මේෂන් තියෙන්න ඕනේ. එතකොට තමයි ඌ කතා කරලා ඒ ප්‍රොසෙස් කරන්නේ. මොකද ප්‍රීෆ්‍රන්ටල් කෝටෙක්ස් එකට එච්චර හයියෙන් වේගෙන් කරන්න බෑ මචං. ඔව් මේ ෆ්ලෝ ස්ටේට් එකට දැන් අර සේනාව තප්පර 50ක් කියන්නේ F1 වගේ ස්පෝර්ට් එකකදී හෙන්න ලොකු කාලයක්. හරිද? ඔව් අනික සාමාන්‍ය පළවෙනි 20 අතරවත් තප්පර 50ක් තියෙන සමහර විනාඩියේ ගානක් වගේ තමයි උපරිම තියෙන පාක්. ඒ 20යි. ඔව් ඒ කියන්නේ තප්පර 50 මොනකෝ ග්‍රෝන් ප්‍රී එකේ ෆෝමියුලා දන්න කට්ටිය දන්නවා. ඒ කියන්නේ සෑහෙන දරුණු ලීඩ් එක. ඒක මේ වෙල්ලි එසේ මෙසේ කොමට එයාට කතාව කියන්න කොමට ඒ ෆ්ලෝ ස්ටේට් එක ඉද්දී සෙනාට මේ රේස් ඉංජිනිය රේඩියකින් කියලා තිනවා ස්ලෝ කරන්නවා රිස්කයක් ගන්න එපා මොකදවා ප්‍රොස්ට වදා තප්පර 50 ලීඩ්ඩක් කියලා. එතකොට සෙනා හැප්පිලා දිනවා. හැබැයි මේ ඒ හැප්පිච්ච කතාවත් මරු එකක් තියෙනවා. මොකද සමහරු කියනවා මේ ස්ටේට්ෙන් එයා ඒ ෆ්ලෝ ස්ටේට්ෙන් අයින් වෙච්ච ඉඳලා හැබැයි එහෙම නෙවෙයි. හැබැයි පස්සේ සෙනා කියලා තියෙනවා මචං මේ එයා එක හැප්පුනාට පස්සේ මේක මං හිතන්නේ ඒ රේස් එකද වෙන රේස් එකක් දන්නේ නැහැ. කොහොම හරි සෙනා ওই විදිහම ලීඩ් කරන් ගිහිල්ලා මේ වෝල් එකේ වදිනවා. හරිද? ඒ කියන්නේ වෝල් එකක් තියෙනවා. ඒ වෝල් එකේ වදිනවා වාහනේ. වැදිලා එයා රේස් එකෙන් අවුට් වෙනවා. ඊට සෙනා ඇවිල්ලා කියනවා ඒක වැදුනේ මගේ වැරද්දක් හින්දා නෙවෙයි. ඒ වෝල් එක ඉස්සරහට ඇවිල්ලා. ඒ කියන්නේ ට්‍රැක් එක පැත්තට ඇවිල්ලා කියලා. දැන් අවුරුත් පිළිගන්නේ නැහැ නේ. එහෙම කිව්වට එහෙම කොහොමද නිකන් වෝල් එකක් ආවේ කියලා. හැබැයි පස්සේ කවුරු හරි ගිහිල්ලා ඇත්තටම මැනලා බලද්දි ඒ වෝල් එක අඟල් දෙකක් ට්‍රැක් එක පැත්තට ඇවිල්ලා. ඒ අර අඟල් දෙක ඔළුවේ තිබ්බේ නැති ඉඳ තමයි හැප්පිලා තියෙන්නේ. ඒ කියන්නේ කොච්චර ප්‍රසිෂන් එකක්ද සහ සෙනා දන්නවා ඒක ඇවිල්ලා කියලා. මොකද කලින් ලැප් එකේ කවුරු හරි ටයර් එකක් ගෑවිලා මොකක් හරි වෙලා අඟල් දෙකක් පොඩ්ඩක් පැනලා. ඒ පැනපු එක හින්දා තමයි එයා අර සෙනාගේ ඒ ගිය ඔළුවෙන් තියන් ගියපු ඩයිමෙන්ෂන්ස් හේවෙච්ච හින්දා තමයි වැදුනේ ඕල් එකේ. එච්චර හොඳ ඩ්‍රයිවර් කෙනෙක් සෙනා කියන්නේ. ඒ කියන්නේ අමුතුම ඩ්‍රයිවර් කෙනෙක්. 94 සෙනා මැරුණා. හැබැයි මේ විලියම්ස් කාර් එකේ මේ ඉතින් ඒ ෆ්ලෝ ස්ටේට් කතන්දරේ මම නිකන් ෆ්ලෝ ස්ටේටේ ඉතිහාසය පොඩ්ඩක් කියන්න. ෆ්ලෝ ස්ටේටේ පටන්ගෙන තියෙන කියන්නේ ෆ්ලෝ ස්ටේට් ගැන හරියට රිසර්ච් කරලා තියෙන දෙන්නෙක් ඉන්නවා. මිහාලි ඉතුරු නම නම් කියන්න බෑ. මම හිතන්නේ රෂියන් දකෝද චිස්ටස් මොකද්ද මගුලක් කියන්න බෑ. ටෙස්ටෙස්ටරෝන්. ටෙස්ටෙස්ටරෝන් වගේ නම. ඊට පස්සේ ජියන් නකුමුරා. ඔය දෙන්න තමයි මේ පොඩ්ඩක් ඒ රිසර්ච් කරලා තියෙන්නේ. ෆ්ලෝ ස්ටේට් එකට යන්නේ කොහොමද ෆ්ලෝ ස්ටේට් එක ගන්න කොහොමද ඒගොල්ලෝ කියලා තියෙනවා. ඒ කියන්නේ ෆ්ලෝ ස්ටේට් එක ඒක ෆ්ලෝ ස්ටේට් එක ඔළුවෙන් ඇක්ටිවේට් කරන්න බෑ. ඒක නිකන් සිම්පල් ටාස්ක් එකක් නේද. ඔයාලට ලේසියෙන්ම කරන්න පුළුවන් දෙයක් නෑ. ඉතින් එහෙම ෆෝකස් එකක් ඕනේ නෑනේ. ඒක ඔහේ වෙනවා. එහෙම දෙයක් නෙවෙයි. පොඩ්ඩක් Tamanට චැලෙන්ජින් වෙන්නත් ඕනේ. ඒකයි අර අපි අර උදාහරණයක් ගත්තේ ෆෝමියුලා 1 වගේ. කියන්නේ ඒක අර පින් පොයින්ට් ඇකියුරසි එකක් තියෙන්න ඕනේ ගේම් එක. මොකද පැයට කිලෝමීටර් 300 විතර යනවා. එතකොට මිලි තප්පරයක් ඇති මිස්ටේක් එකක් වෙන්න. ඉතින් එහෙමවත් වෙන්න බෑ. හැබැයි අර මේ අමාරු වෙනවා කියන්නේ සෑහෙන අමාරු ඒ කියන්නේ අමාරු කියන එක අර එකකට මේ සාපේක්ෂ දෙයක්නේ. ඔව් ඔව්. සහ එක ඇක්ටිවිටි සාපේක්ෂ දෙයක්. ඒක ගොඩක් ලේසි වෙන්නත් බෑ. ගොඩක් අමාරු වෙන්නත් බෑ. අර ප්‍රොග්‍රස් එකක් වෙන්න ඕනේ එක දිගට. ඔව්. ඒ ප්‍රොග්‍රස් එක දැන් ගොඩක් අමාරු දෙයක ඒ ප්‍රොග්‍රස් එක ස්ලෝ නිසා මේ ෆ්ලෝ ස්ටේට් එකට එන්න අමාරුයි. ඔව්. අර ඒ දෙක වැද පොඩ්ඩක් අමාරු වෙන්න ඕනේ. හැබැයි ඕනට වඩා අමාරු වෙන්නත් බෑ තමන්ට සාපේක්ෂව. ඔව්. ඒ කියන්නේ ඔය දැන් අපි සෙනාගේ උදාහරණයක් ගත්තොත් සෙනා මචං මේ F1 කාස් සෑහෙන ඩ්‍රයිව් කරලා තියෙනවා. ඔව්. එතකොට එයාට දැන් කිලෝමීටර්ස් පැය කිලෝමීටර් 200 ගානකට වගේ වේගකින් ගිහිල්ලා මේ තාරකගේ කනෙක්ෂන් එක හිර වුණා. ඒක රට්ට අමාරු වැඩක්. හැබැයි සෙනාට එච්ච අමාරු වැඩක් ඒ වුණාට ලොකු ඒ කියන්නේ එයාට සාපේක්ෂව එච්චර අමාරු වැඩක් නෙමෙයි. එයා කරලා තියෙනවා. ට්‍රයි වෙන්න පුළුවන් සෝන් එකේ තියෙන්නේ. පුරුදු. අර එක්ස්ට්‍රීම් එන්ඩ් දෙකේම නෙමෙයි. ඔව් ඔව්. මැදත් පොඩ්ඩක් තව ටිකක් අන්න ඒ මැද තියෙන්න ඕනේ. ඔව්. අර ඉම්පොසිබල් ලෙවල් එකේ නෙවෙයි. එහෙම සීන් එකක් තියෙනවා. මධ්‍යම ප්‍රතිපදා. ඔව්. මේ එහෙම එකක් තියෙන. ඒතර ෆ්ලෝ ස්ටේට් එකට යන හැටිත් තියෙනවා පොඩ්ඩක්. එනේ ඒකට කොහොමද ඒක පොඩ්ඩක් ප්‍රැක්ටිස් එක ඕනේ. ෆ්ලෝ ස්ටේට් එකට ගත්තාම කන්සන්ට්‍රේෂන් තියෙන විදිහ ඒතකොට ඔයාලට වෙලාව යනවා දැනෙන්නේ නැහැ. ටයන වැඩක් කරන්න පුළුවන්. මේ හැබැයි තව එකක් අපේ මයින්ඩ් ඔව් තව එකක් කියලා තියෙනවා. ඒක කියන්නේ අර අපි ඒ කරන වැඩේ ගැන ඩීප් කෙයා එකක් තියෙනුනේ. ඒ කියන්නේ මේ දැන් එම ලොකු පැෂන් එකක් නැතුව පැෂන් මතද පැෂන් පැෂන් එක හොයන එකට ප්‍රශ්නේ තිබ්බේ ලොකු. මේ එහෙම පැෂන් එකක් හරි එහෙම ඒක ගැන වද වෙන්නේ නැත්තම් කරන්නත් බෑ. එහෙම එක්කුත් තියෙනවා. ඒතර ඒ ෆ්ලෝ ස්ටේට් එකට යන්නේ ඉතින් සාධාරණයි. ඒතර වගේ ફોකස් එක එළියට යනවා. එහෙම එකක් කියන්නේ.
ඒගෙන සබ්කොන්ශස් එක ඔයා මේ කන්වින්ස් කරන්න ඕන මේක ඉම්පෝර්ටන් වැඩක් කිය. ඔව් එතකොට තම ඌ එකට සපෝට් එක දෙන්න මේ ඔව් හැබැයි එතකොට සෑහෙන ස්ටේට් එකට එන විදිය ප්‍රොසෙස් එක හෂන් මේ ඒක කොහොමද ඒක ප්‍රොසෙස්සයක් ඒව නෑ මචං හරියට කියලා මේ මේවා කරන්න කියලා නෑ එහෙම එකක් නෑ මන්නේ වීඩියෝස් වගේකුත් බැලුවා එහෙම හරියට දෙයක් කියලා නෑ හැබැයි ඒක කියන්නේ මචං ඒ කියන්නේ අර අපි කරන දේ සෑහෙන ආසාවෙන් ඒක අර ඒක ගැන ෆෝකස් කරලා කරාම අපි ටික ටික පුරුදු වෙනවා කියලා ඒ ස්ටේට් එකට යන්න එතකොට ඒක අන්කොන්ෂස්ලි වෙනවා මචං ඒ කියන්නේ ස්ටේට් එකට යන එක ඊට පස්සේ ඔටෝ මේ ස්ටේට් එකට ගිහලා ඔයාලට වෙලාව යනවා දැනෙන්නේ නෑ එක දිගට ෆෝකස් කරන්න පුළුවන් සමහර ඒක වෙනවා මචන් සමහරට ඔටෝ වෙනවා හරි දැන් මටත් වෙලා තියෙනවා දැන් මම මේ ෆෝමියුලා ගේම් එක මචන් සිමියුලේටර් ගේම් එක තියෙනවනේ F1 ඒක ගහද්දි සමහරලාට වෙනවා මචන් හරිද එතකොට ඔය පොඩි සෙනා වගේ වුණාද සෙනා වගේ වෙන්න බෑ මචන් ගියාත් මේ සෙනාවක් දන්නේ නෑනේ ඕනේ මචන් 94 වෙලා 95 ඉපදුනා මේ එහෙමනේ මං කියන්නේ කියන්නේ ඒකෙත් මචං අපි ලැප් ගානක් ගියාට පස්සේ මේ අර ඉතුරු ටික යවෙන්නේ නිකන් අර එච්චර හිතන්නේ නැතුව. ඕක මචං මට තව වෙලා තියෙනවා උඹ මේ ටෙම්පල් ඔෆ් මොකක්ද ටෙම්පල් නේ මොකද්ද මේ අර මොකද්ද ගේම් එක ටෙම්පල් රන් අන් ටෙම්පල් රන් ගහද්දි වෙලා තියෙනවා සමහරවල්ලාට මචං මං ඒක ගැන හිතන්නේ නැහැ. ගහුවා කියද්දි දැන් නාගි කියලා දැනගන්නවා මචං. ඔව් ඉතින් නාගි තම කොහොමද? ඔව්නේ දැන් ඉන්න ටෙම්පල් රන් දන්නේ නැද්ද? මේ ටෙම්පල් රන් ගහන කාලේ මචං මේ මට තිබ්බ සීන් එකක් මේ ටෙම්පල් රන් වල සමහරලාට මං ඒක ගැන හිතන්නේ නැහැ. හරිද? ඒක ගැන හිතන්නේ නැතුව මේ ඔහේ යනවා මචං. අරක අවුලක් වෙන්නේ නැහැ. පොඩ්ඩක් හිතලා නිකන් අර පොඩ්ඩ අමුතුවෙන් මේවා කරන්න ගත්තාම හැප්පෙනවා කොහේ හරි ගිහිල්ලා. එහෙම පොඩි එකක් තිබ්බා. ඒකත් සමහරට ඒකම වෙන්න ඇති. මේ මයික් එකේ මේ වයර් එනවා වැඩි මචං පුරුදු නැහැනේ පළවෙනි පාට මේ මයික් එක එල්ලගෙන කතා කරන්නේ. මොකද වීඩියෝ එකක් කරන හින්දා ලස්සනට එන්නේ මේ. ඕකේ මගේත් පර්සනල් එක්ස්පීරියන්ස් තියෙනවා ඒක. ෆ්ලෝ ස්ටේට් සම්බන්ධ එකක් වෙරම ඔව් EIT එකේදී මම අර එක පාරක් ඒකේ මේ කොමන් රූම් එකේ අර මේ කැරම් ප්ලේ කරා ඒක කිව්වා මචං බඩ ගාලා ඌ මලකෙවල් වල හිටපු එකද කොහෙද මලකෙවල් වල කැරම් ගහපු ඔක්කොම ඒවා දඩ ගාලා ඊට පස්සේ මම ඌ කිව්වා කොහොමද ටෙක්නික් එක එක්ස්ප්ලেইন කරන්න කියලා ඔව් ඌ ඊට පස්සේ එක්ස්ප්ලেইন කරලා ඊට පස්සේ ගහන්නේ ඒවා ඌ යන්නේ දැන් උඩ වරදිලා මේ දෙකක් විතර කරදෙනවා උගේ ප්‍රෝ එකෙන් ගිලියට ඇවිල්ලා ඌ අර මේ රිෆන්ඩල් කෝටෙක්ස් එකෙන් ටෙක්නික්ස් ඒක අනුව ගහන්න නැද්දි අරක මිස් වෙනවා ඒනම් මචං මම හිතන්නේ උඹේ ඇස් වහ වැදිලාද කොහොද ඌට ගහගන්න බැරි උඹ උල්ලලාද කොහොද උල්ලලා ඉතින් එහෙම සීන් නැත්තම් ෆ්ලෝ ස්ටේට් කියන්නේ මේ ඊට පස්සේ මේ අර තාරක දැක්කද මේ අර පිරමීඩ යට මොකක්ද ස්ට්‍රක්චර් කියනවා කියලා හෙන කතාවක් යනවා දැක්කද මම වීඩියෝස් වගේ හැබැයි වැඩේ තියෙන දැන් මචං වීඩියෝස් මේ වැඩි විශ්වාස කරන්න බෑනේ මේ ඒකනේ ප්‍රශ්නේ ඕ මොකද ඔක්කොම AI තනිකර AI වීඩියෝස් නේ තියෙන්නේ ඉතින් හිතා ගන්න බෑ ඇත්තද බොරුද මොකුත් හිතා ගන්න බෑ මේ සෝෂල් මීඩියා YouTube කියන්නේ සෝෂල් මීඩියානේ සෝෂල් මීඩියා වල තියෙන ඒවා විශ්වාස කරන්න පොඩ්ඩක් දැන් අපි කියනවත් එහෙම විශ්වාස කරන්න එපා ඔව් අපි කියනවා පොඩ්ඩක් අසානය කියන විශේෂයෙන්ම බොරුමයි කියන්නේ පශ්චාත් උපාධිධාරී අර සද්ද දාපන් මොකද්ද දිස් ඒක මරු සද්දය ඒක නෙමෙයි මචං මේක දාන්න අන්න ඒක තමයි ඉන්ෆෝමේෂන් සෝෂල් මීඩියා හරි මොනාරි ඉන්ටර්නෙට් එකේ තියෙනවා බලද්දි පොඩ්ඩක් සැක සහිත එක්කින් තමයි දැන් බලන්නේ ඔව් මොකද ගොඩක් ඒවා තියෙන්නේ මේ බොරු AI තියෙන්නේ අර දැන් වචනත් ගන්න පුළුවන් මචං මම දැක්කා මේ අර නළුව හරි කවුරු කතා කරන එක ඒකත් තියෙනවා ඒ කියන්නේ මේ ඔව් ඒ ඔව් කටහඬ ඔක්කොම AI අරන් පුළුවන් ඔව් ඉතින් ඒ හින්දා මේ විශ්වාස කරන්න එපා වැඩි එහෙම තියෙනවා ඉතින් හිතාගන්න බෑ ඒක ඒකෙත් තත්ත්වය මොකද්ද කියලා ඇත්තද නැද්ද කියලා හිතාගන්න බෑ සමහර බොරු කියනවා සමහර ඇත්ත කියනවා මේ හැබැයි අමුතු කතන්දරයක් එතනක් තියෙනවා ඊට පස්සේ ඔව් අපි අද එපිසෝඩ් එක පොඩ්ඩක් පොඩිවට ගන්න මොකද අද පොඩ්ඩක් කැමරා ටෙස්ටිනුත් එක්ක කරන්නේ අද පළවෙනි එක හින්දා මේ කැමරා වටවගෙන දැන් මට නම් පේන්නේ කැමරා ඇන්ගල් එක මොකද්ද කියලා ඔක්කොම ඉවරනාට පස්සේ තමයි බලන්න ඉන්නේ කොහෙද රෙකෝඩ් වෙලා තින්නේ කියලා මූණ රෙකෝඩ් වෙලා දන්නෙත් නැහැ
ඉතින් අද පොඩි ඔයිත් එක ටෙස්ටිං ඩක් කරන්න අපි එකයි පොඩි පිසෝඩ් ඩක්කර ෆලෝස්ටේට් කියල එක ලොකු හෙම දෙන්න බැයකින් මේ පොඩ උදව්වෙනවා මේ ෆලෝස්ටේට් එකෙන් අපිට දෙයක් කරගන්න පොඩ්ඩක් ඒකර පොඩ ඉමර්සිව් වෙලා කන්සන්රේෂන් එක වැඩි කරලා ෆෝකස් එක වැඩි කරගෙන පොඩ්ඩ වැඩ කරන්න පුළුවන් එකත්තවා මේ සේට් ෆලෝස්ටේට් කියන් ඒක ගොඩක් අය කරන මත වැඩිපුරෝය හයි ඉන්ටන්ස් ඇත්ලීට්ලා එකන්නේ හයි ඉන්ටන්ස් මේ ස්පෝට්ස් හරි ඒ වගේ නිකං හයිලි කම්පෙටිටව් එන්වයිමට ඉන්න කටිය ඕක වෙනම ගොඩ ඕක ගොකල්කන සෝනවට්ටනවා කියන්නේ මච ලංකායි සෝනවට්ටනවා කියන්න තෝකම තමා ඒක තමයි ඉන්ද සෝන් කියලා කියන්න කමෙන්ට්‍රි වල දිහලාද ඉසින්ද සෝන් කියලා ඒගැන්න වූ ඒක තම ෆලෝ සෝන් එක ලෝසෝන් එකට ගියාට පස්සේ මේ ඒකත් මයින්ඩ එක ස්ටේට් එක අපි බයවුනහම එක ස්ටේට් එක්කට එනවා ඒ වගේ ස්ටේට්ස් එකක් තමා ෆලෝ ස්ටේට් එක් කියන එක තමා මේ අපේ තියෙන එෆිෂන්ට්ම මයින්ඩේ තියෙන එෆිෂන්ට්ම ස්ටේට් එක අපි ඕන ඇක්ටිවිටි එක්කදී ඔයාට ඒගැන හර ගොඩාක් හිතන් නැතුව ඉන්ට්‍රින්සිකලි වාට කරන්න ඕන දේ සහ ඒ ඒ ඇක්ටිවිටිය ඉංගේජ් වෙලා ඉන්න ඒ ඇත්තරම ඒ ඇක්ටිවිටියකට තමවැදින එක තමයි ෆලෝ ස්ටේට් කියලා කියන්නම මේ ඩිස්ට්‍රක්ෂන්ස් නැතු ඩීප්වර්ක් කියලා පොතත් තියෙනවා පුළුවන්නන් වාලා ඒවන්න ඒගේ එකත් මේ ෆලෝ ස්ටේට් එක ෆලෝ ස්ටේට් එක බේස් කරන තම ගොඩක්ම ඒ ඩීප්වර්ක් කියන එකත් එම එකත්තම අරගෙන අපි වැෑ කරන දැම් පෑකින් අපි මොකර ඇක්ටිවිටියක් කරනවා නම් ඒක මට ගොඩියට ගොඩක් කන්සන්ට්‍රේට් කරන්න නැතුව කරන්න පුළුවන් සාමාන්‍ය කන්සන්ට්‍රේට් කරලා ගන්නත් පුළුවන් නැත්නම් ෆ්ලෝ ස්ටේට් එකකට වගේ අවිල්ල කරන්නත් පුළුවන්. එතකොට මේ පැය එක කාලයක් වුණාට එකම වෙලා වුණාට ඒ මේ පැය තුනේදී කරන වැඩේ එෆිෂන්සි එක පට්ටම වෙනස්. අර ඔයා දාන කන්සන්ට්‍රේෂන් එක අනුව වෙනස් වෙනවා. ඒකේ උඩරිම එෆිෂන්සි එක ගන්න පුළුවන් ෆ්ලෝ ස්ටේට් එකේදී තමයි. ෆ්ලෝ ස්ටේට් එකේදී මේ ඇතරම ප්‍රීෆන්ටල් කෝටෙක්ස් එකේ ලොකොට මේ ආගිය කරගන්න අර මේ ඩිසිෂන්ස් ගන්න ඕනේ නැහැ. මේ ඒක ගොඩක් වෙලාවට සබ්කොන්ෂස්ලි ඩ්‍රයිව් වෙනවා ඔටෝමැටිකලි. ඒක තමයි ඒක ලේසි මත. ඒක තමයි ඒක යනවා වෙලා යනවා තේරෙන්නේ නැත්තේ. මොකද අපි ඩිසිෂන්ස් ගන්න මත ඩිසිෂන් එකක් ගන්නවා කියන්නේ අපේ මොලේ වේසටපත් වෙනවා. ඔව්. ප්‍රීෆන්ටල් කෝටෙක්ස් එකෙන් අපි කරන දේ හැම පොඩි ටාස්ක් එකක් ගැනම හිත කරන්න ගියාම අපිට අග්ගාලා වේසටපත් වෙලා ඒක වැඩි වෙලා කරන්නත් බෑ. ඒක අර ටයිම් එකත් අපි පර්සීව් කරන විදිය වෙනස්නේ. දැන් ගේමයක් ගහන්න ගියාම පැය දෙකක් යන විදියයි. ඔව් පාඩම් කරන්න ගියාම විනාඩි 5ක් යන්නේ නැහැ. ඔව්. මේ ඒ පර්සෙප්ෂන් එකත් මචං ඒ මයින්ඩ් එකේම මේකත් ඒ කියන්නේ අර ෆ්ලෝ ස්ටේට් එකේදී ටයිම් පර්සෙප්ෂන් එක පොඩ්ඩක් අපි වෙලා යන තේරෙන්නේ නැති ගතියක් තියෙනවා. ඔව්. මේ මොකද අපි අර පොඩි ඩිසිෂන්ස් වලට ප්‍රීෆ්‍රන්ටල් කෝටෙක්ස් එකෙන් ෆීඩ්බැක් ඕන වෙන්නේ නැහැ ඒ වෙලාවට. එතකොට නිකන් ෆ්ලෝ ඒකනේ ෆ්ලෝ එක කියන්නේ බං. මේව ගලාගෙන යනවා. ඔව්. මේ එතකොට අර වැඩි එෆර්ට් එකක් දාන්න ඕනෙත් නැහැ. එෆිෂන්සි එක සෑහෙන වැඩි එකක්. මේ ඔව්. එහෙනම් තමයි ෆ්ලෝ ස්ටේට් තියෙන එක. ඔව් ෆ්ලෝ ස්ටේට් එක තියෙන එහෙම ඒක හැමෝම ගිහින් ඇද බං හැමෝම මොකක් හරි වැඩේ ෆ්ලෝ ස්ටේට් එනවා. තමයි ආසම් වැඩේට තමයි ඒක වෙන්නේ. ඔව් ගොඩක් වෙලාවට හැම එක්කෙනාම මේක එක්ස්පීරියන්ස් කරලා තියෙනවා. ඔව්. ඒක මේක ෆ්ලෝ ස්ටේට් කියලා සමහරලාට ඒක මේ ලේබල් ගහගෙන කරේ නැති වුණාට හැම එක්කෙනාම ඒක මොකක් හරි ඇක්ටිවිටි ෆ්ලෝ ස්ටේට් එකකට ඇවිල්ලා තියෙනවා. මේ ඔයාලා සාමාන්‍යයෙන් පොඩ්ඩක් කල්පනා කරොත් ආ මේ සීන් එකේදී වුණා නිකන් මඩේ වැඩි එෆර්ට් එකක් ගන්න නැතුව මම මේක කරා වගේ ඒකෙන්නේ. ඔව් ඒක වෙනවා ඔටෝමැටිකලි වෙනවා. ඔතර ඕකතම ෆලෝ ස්ටේට් එක එකට යන්ඩ කියලා හෙම කියලා නෑ මෙහෙම කරන්න ඕන කියල එකක් නෑ එක තමන් කැමතිම දෙවුන් හම ොට වෙන කතන්දර ඇතියෙන්නේ හැබ අපිනේ නිකන් කතා කරේ මේ කැමතිම මේක ඔය ෆලෝ ස්ටේට් එන එක දැන්වර මර මොකක්ද මගේ හුවේ කොතනෙන්ද කියල මතකනෑ මොහර වැඩ පටන්ගට ඇති ඒ ගකට පැල්ල පීනනවගේ වැඩ ඉස්සල්ලාම ග මයිති මච වඩ මඩ දීන් වඩටික ඔය ෆලෝ ස්ටේට් ගැන වරද්දිබද මේ මඩ පටන්ගත්ත ගම ෆ්ලෝ එක එන්නෑම මඩ හරහා යන්නල් පොඩි තින පටන් ගත්ති ඊට පස්ස ටිකලා ඇදතම අර කලිය වෝට එන්නේ දවාට ආත පීනන්න පුළුවන් ඒ
ඉස්සලාම ඔයා දැන් මොකක් හරි ටාස්ක් එකක් පටන් ගන්නවා නම් ඔයා ඉස්සලාම කන්සන්ට්‍රේෂන් එක ඔයා දෙන්න ඕනේ ඒක. ඔයා ඔව් කොන්ෂස්ලි හිතලා කන්සන්ට්‍රේෂන් එක දෙන්න ඕනේ. ඒක දීලා ටික වෙලා කියද්දී ඔයා ඇත්තටම මේ කන්ටෙන්ට් එකට ඇක්ටිවිටි එකට ෆෝකස් එක ඔයාගේ හැම මේ මයින්ඩ් එකේ හැම කම්ප්ලීට් ෆෝකස් එක එනවා. ඔව් ඒ වෙලාවේ තමයි ෆ්ලෝ ස්ටේට් එක පටන් ගන්න. ඔව් ඒක ගත්තා ෆ්ලෝ ස්ටේට්. එතකොට ෆ්ලෝ ස්ටේට් එක ඇත්තටම ලොකුට කියන්න දෙයක් නැහැ. ඔච්චර තමයි කියන්න තියෙන්නේ. අපි පොඩි කන්සෙප්ට් එකක් කරේ. මොකද අපේ පළවෙනි වීඩියෝ එපිසෝඩ් එකකින්ද පොඩ්ඩක් බලන්නත් එක මොකද වීඩියෝ වල දත්තේ කියලා. හැබැයි ඔක යූස් කරන්න පුළුවන් මේ ඔයා මොකක් හරි ආසාවෙන් කරන වැඩක් තිබ්බොත් ඒක හරියට ඇකියුරසි එක වැඩිම විදිහට වෙන්න මේ ඒක යූස් කරන ගොඩක් අය. සමහරව දන්නේ නැතුව යූස් කරන නැති ඔය ගොඩක් ඔයගේ කන්සෙප්ට් සහ ඒ කියන්නේ මං බලපු දේ තමයි මෙන්ටලි කොහොමද දේවල් කරන්න කියන එකට හොඳම මේ තැනක් තමයි ෆෝමියුලා වල. මොකද ෆෝමියුලා ඩ්‍රයිවර් කෙනෙක් ඒ යන ස්ට්‍රෙස් එක එයා යන ඒ ලෙවල් එක වෙන ස්පෝර්ට් එක හරි අඩුයි. දැන් හිතන්න මම හිතන්නේ ෆෝමියුලා කාර් එක රේස් එකක් ගියාම කිලෝ 3-4 අතර ප්‍රමාණයක බර අඩු වෙනවා ඇඟේ. මොකද ඒ වෝටර් වේට් එක එච්චරට ගිහිල්ලා ඒක ඇතුලේ රත් වෙලා. අනිත් එක G force එක මං පැය දෙකමාරක් රේස් එකක් තියෙනවා. හයි G forces වල හැම වෙලේම ඒගොල්ලෝ මේවා වෙලා ඉන්නේ. G force එක වැඩි මොකද පැයට කිලෝමීටර් සමහරවල් ඔව් G force කියන්නේ මේ අර අපිට අපේ ඇඟට එන මේ ගුරුත්වයේ බලය එක පැත්ත. දැන් ඔයා හිතන්නකො රෝලර් කෝස්ටර් එකක් දින්නේ. ඔය ලිෆ්ට් එකේ පල්ලෙහාට යද්දි එකපාරේ එන නිකන් weightless ගතියක් වගේ අන්න එක තමයි G force. රෝලර් කෝස්ටර් එක පල්ලෙහාට යද්දි ටේක් ඔෆ් කරද්දි එකපාරට එනනේ. අන්නේ නේ ඔය පපුව රිදෙනා වගේ ඉන්නේ. ඒක ඒ තමයි G force එක. දැන් වැඩිම G force පොරි දෙන එක නම් මේ ඔබ බෙහෙත් ගන්නේ. නිකන් ඉදි පපුරි දෙන්න නෑ බං මං කියන රෝලර් කෝස්ටර් එක යද්දි පොඩ්ඩක් අර ඉර වෙනවා වගේ දැනෙන්නේ. එහෙම කණ්ඩේ ඒ අර ෆයිටර් ජෙට්ස් වල පයිලට්ලට තමයි වැඩිම G force එක නේ. හැබැයි සාමාන්‍ය ලොකු G force එකක් ෆෝමියුලා වලත් එනවා. ඒක එක දිගට කන්ස්ටන්ට්. මම දැක්කා මේ අනිත් ඉතින් ඒතකොට ඒ වගේ රේන්ජ් එක ඒ වගේ ස්පෝර්ට් එක ඒගොල්ලෝ ඒවා කරන්න යූස් කරන මෙන්ටල් ට්‍රික්ස් සහ මෙන්ටල් කැපැසිටි එක හෙන ඉන්ට්‍රීගින් දෙයක්. ඒකයි මම පොඩක් ඒක ගැන බැලුවේ. මේ ඒතකොට තමයි ෆ්ලෝ ස්ටේට් එකත් හම්බුනේ. ඒක හරි අමුතු දෙයක් තියෙන්නේ මේ ඔව් ඉතින් ඒක තමයි අපිට අද කතා කරන්න ඕන උනේ. ලොකු දෙයක් නෑ අතටම අද අපි මේ සාමාන්‍ය පොඩි ටොපික් එකක් කතා කරේ. අපි අර පළවෙනි වීඩියෝ පොඩ්ඩක් ඇත්තටම අද මේ මගේ අයිඩියා එක නම් තිබ්බේ මේ නිකන් ෆයිල් එකක් කරන්න මේ එපිසෝඩ් එකක් නැතුව වීඩියෝ මේක අවුලක් නෑ හොඳට ආවා. මේක එහෙම දාමු. පළවෙනි ආසානයට අදම කරන්න ඕන වුණා. ලයිට්ගේ මට අදම කරන්න වෙයි. ලයිට් අරගෙන අපිට වද දෙනවාද හැමද වීඩියෝ කරමු කියලා. ලයිටුයි වල පිටිපස්සෙත් ලයිට් තියෙනවා මචං. ලෝගෝ එකක් තියෙනවා ඔන්න. දැන් මචං මේ ලෝගෝ එක ඔන් කරන්න අමතක ලයිට් දාන්න වෙන්නේ. මොකද උඩ ලෑවෙද්දි මට දවල් පිටිපස්ස අර මේ ජුරාසික් පාර්ක් එකේ ඔන් කරන්න අමතක වෙලාද හොද මට. ඒකේ බටන් එකක් තියෙනවා මචං ලයිට් එක ඔන් කරන්න. ඔන් කළා නෑ. අපරාධ. ඒක ඊළඟ එපිසෝඩ් එක අවුට් කරමු. මේ අපි ලබන සිතෝඩ දැන් ඔක්කොම වීඩියෝ එපිසෝඩ්ස් යන්නේ. එතකොට ඔක්කොමට YouTube අප්ලෝඩ් වෙනවා, Spotify අප්ලෝඩ් වෙනවා, Apple Podcast එක නම් මම හිතන්නේ අප්ලෝඩ් වෙන්නේ වීඩියෝ නැද්ද මන්ද? Apple Podcast එක තියෙනවද කියලා දන්නේ නැහැ අතරම. මේ Apple එකේ අපේ නිකන් ඔඩියෝ එක විතරයි දැන්ට තියෙන්නේ. Spotify නම් වීඩියෝ සපෝට් කරනවා. ඒක බලමු අපි. ඕගොල්ලෝ YouTube channel එකට subscribe කරන්න, එතන comments දාන්න. මොකද එතන comments දාන්න lazy මම හිතන්නේ කවුරුත් audios වලට comment දාන්නේ මමත් දැකලා නැහැ කොහෙද comment දාන්න තියෙන්නේ කියලා. ඊට පස්සේ අපි ඉස්සරහට කරන්න ඉන්නවා සයින්ස් පැත්ත. එතකොට ස්ටොයිසිසම් ගැන කරන්න ඉන්නවා. ස්ටොයික්ස්ලා ගැන. ෆිලොසොෆි තමයි ස්ටොයිසිසම්. ඒක මේ හෙන හොඳ කන්සෙප්ට් එකක් ජීවත් වෙන්න පොඩ්ඩක් ජීවිතේ මේවා ගන්න. හැබැයි ඒක ලොකු කන්සෙප්ට් එකක්. ඒක පොඩ්ඩක් අපි මේ දවස්වල රිසර්ච් කරගෙන යන ගමන් ඉන්නේ. ඊට අපි සයින්ස් මිස්ට්‍රීස් ටික දෙක තුනක් තියෙනවා අපිට කතා කරන්න. ඒවත් අපි පටන් ගන්න කතා කරන්න ඉන්නවා. අපිත් එක්ක පොඩි අයිඩියක් තියෙනවා පොඩ්ඩක් මයින්ඩ් එක සම්බන්ධ දැන් ෆ්ලෝ ස්ටේට් එකත් මයින්ඩ් එක සම්බන්ධ මේ අද එකත් මයින්ඩ් එක සම්බන්ධ. ඔව් මොකද මයින්ඩ් එක ඕවර්කම් කරන්න පුළුවන් ගොඩක් දේවල්. ඒක අපි අත්දැකීමෙන් දන්න දෙයක්. මොකද මමයි තාරකයි ඒක අත්දැකීමෙන් දන්න. මොකද අපි හිටපු ලංකාවෙන් එද්දි හිටපු විදිය නෙමෙයි මෙහෙදි. මේදි ගොඩක් අපිට වෙනස් වෙන්න වුණා. ඒකට කොහොමද මයින්ඩ් එක ඇඩැප්ට් උනේ කියලා අපි දැන් තමයි තේරෙන්නේ අපිට.
අපිත් සමහරලාට ෆ්ලෝ ස්ටේට් වල ඉඳලා තිනවා ඒක අකමැති දේවල් කරද්දි ඒ කාලේ කරන්න දෙන්න අපි ඒක ගැන හිතන්නේ නැතුව තව අවුරුදු 4ක් මේක කරන්න තියනවාද 5ක් කරන්න තියනවාද හිතන්නේ නැතුව අද මේක කොහොමද ඉවර කරන්නේ අද ගිහිල්ලා මොකද්ද කරන්නේ කියලා හිතලා වගේ කියන අර අපි ඒ ඔබ්ස්ටකල් එකෙන් එළියට එන්න සහ ඒ මයින්ඩ්සෙට් එක නිකන් ඒක වාත වෙන්නේ නැතුව නෙගටිව් පැත්තට යන්නේ නැතුව කොහොමද පොසිටිව් පැත්තට යන්නේ කියලා ඒවා ඉගෙන ගත්තේ ඒක පොඩ්ඩක් ඔව් ඒක අපි බාහිර- ජර්නි එක තාම යන්නේ බාහිර පරිසරයේ පොඩ්ඩක් අපි රීඩිෆයින් කර ඒ කියන්නේ සමහර වෙලාවදී ඒක රීඩ ඒ කියන්නේ අපි අර වද්දම මයින්ඩ්සෙට් එක කියන්නේ ඔව්. මයින්ඩ්සෙට් එක අපිට නැරටිව් එකක් දෙන්න පුළුවන් මොකක් හරි මේ ඔව්. සිද්ධියකට අපේ ඔව්, නැරටිව් මොකද- එක මත තමයි අපේ අපිට ෆීල් වෙන විදිහ තීරණය වෙන්නේ. ඒකට දැන් අපි ඔව්. නෙගටිව් නැරටිව් එකක් දීගෙන හිටියොත් අපිට වෙන දේවල් වලට අපි ඒක දැන් තව නෙගටිව් එකක් වුණා කියලා ඒක අපේ මයින්ඩ්සෙට් එක බලනවා. ඒ කියන්නේ ඒ නැරටිව් එක වෙනස් කරන්න ඒ වගේ තියෙන තව අපිට සබ්කොන්ෂස් එක කියන්නේ මොකක්ද හරිද ඔය ඉනර් චයිල්ඩ් කියලා එහෙම කට්ටිය කියන්නේ ඒවා පොඩ්ඩක් ඒ වගේ උඹේ ඇතුළින් කන්සෙප්ට්ස් ටිකක් ගැන කතා කරන්නත් අපිට අයිඩියා පොඩියුන්ගේ වැඩමන කරන්න ඒ වගේ තම ඒ ගැන මෙන්ටලි අර මේ අපි මෙන්ටලි කොහොමද ගොඩක් දෙවල් ෆිසිකලි ෆිසික් අපි හිතමුකෝ අමාරු වැඩ කරනවා කියලා ඔස්ට්‍රේලියටත් ඇල කලීනිින් කරනය වන්න එක හිතත් දිහරි පේද හරි තෙන්න ෆිසිකලි මාරමාර ෆිසිකලිය එක අමාරුවන්න අර ඒක වාගේ ඇඟ ඇඩප්ටනවා ඒකට මුද ඇඟ මාසයක් දෙකත් තුනක්වා මහරිකට වැඩකරොත් ඒක ඇඩප්ට අපිට හිතන දන්නු දරපලන එක හරි කවුරහරි දැක්කොත් ලංකාවේ අපිට හිතන අම්ම අව්වේ මේ අපිටන කරන්න බැකි ලැබ හැමෝම ඒකට ඇඩප්ටනවා තික්කාලක් ගිහම් හැබැයි බැරිදේ තමා මෙන්ටල් ස්ටේට් එක එකට ඇඩප් කරගන්න මුද තන තින මෙන්ටල් ගේ මංගිවේ දාරකවාර මුන් දුවන්න පටන් ගත්තර පස්සේ මේ දැරිගස් කියල මට තේරුණම චයිදන්න පලවිනි දවසේ මේ රව් ඒ පාකිගේ මේ වටේ රවමත් දුවන සාමාන්‍ය මීටර් 850-900ක් තියෙනයි පලවිනි දුවල ඉවරනාම පස්සේ හති මචන් දිව ගෑවෙන බිම ඇති පලවෙනි රවුන්ඩ් එක මේවා කර ඊට පස්සේ දවසේ කොමත් එක රවුන්ඩ් එක ගන්න දවස් 3ක් විතර ගියා ඊට පොඩ්ඩක් අර දැන් සෑහෙන කාලෙකින් ඇක්ටිවිටියක් කරපු නැති නිසා හැබැයි ඒ අර දවස් දෙක තුනෙන් පස්සේ ඒ ෆේස් එක යනවා මචං මොකද කලින් නිකම්ම ඉඳගෙන හිටපු නැති නිසා අර මසල් මෙමරි එක පොඩ්ඩ එනවා ඒක ආවට පස්සේ පුරුදු වෙනවා දැන් රවුන්ඩ්ස් 3ක් අද දුවලා අද 3ක් දිව්වොත් හෙට 4ක් දුවනවා කියලා මම හිතනවා හැබැයි දැන් මචං අද එක්සෝස්ට් වෙලා මගේ බොඩි එක මචං හෙට වෙද්දි 4ක් දුවන්න එකපාරටම මේ ලෙවලක් වෙන්නේ නැහැ ඒක තියෙන්නේ මයින්ඩ් එක හැබැයි දැම්ම අද 3ක් දුවලා හෙට 4ක් දුවනවා එහෙම එහෙම එක එක වැඩි කරා මචං එහෙම වැඩි කරලා 7 වගේකේදී තමයි ඇත්ත මේක ආවේ හැබැයි ඊට කලින් දැන් 3rd රවුන්ඩ් එක දුවද්දි දැන් ඇති දැන් බෑ වගේ එකක් එනවා ඒක මෙන්ටල් එකක් මචං අපි බොඩි එකෙන් එන එකක් නෙමෙයි කියලා තේරෙන්නේ අර ඊළඟ දවසේ මම තව එකක් වැඩි කරු දුවන්න එහෙම ඒ මමත් ඉම්ප්‍රූව්මන්ට් එක ෆිසිකලි ගන්න බෑ එක දවසේ හරිද ඒක අර මෙන්ටල් දුවන මම යාළුවත් එක්ක කතා කරේ මචං මේක මෙන්ටල් බැරි එකක් කියලා ඔව් මෙන්ටල් බැරි එකක් මෙන්ටල් බැරියර්ස් කඩන එකෙන් තමයි මචං අපේ අර සීමාවල් අපිම සීමාවල් දාගෙන තියෙනවා ඒ සීමාවල් පුල් කරන්න එන්නේ අපේ මෙන්ටල් බැරියර්ස් කඩන එක ඒකල ඉස්සලම් මේ ඒ නිසා පොඩ්ඩක් මයින්ඩ් එක ගැනත් අපි කරන්න අයිඩියාස් ටිකක් තියෙනවා මොකද ඕකේ තියෙනවා මචං අර ඔයා අර උඹ මේ දුවන එක දන්නවා දුවර කතාව ඒක ඒ කියන්නේ මේ ඒක මචන් මේ ඒක කරලා තියෙන රොජර් බැනිස්ට හරිද 1954දී ඒකේ ඉගෙන 1954ට කලින් ලෝකෙ මතයක් සම්මතයක් තිබිලා තියෙනවා මේ හැතැම්මක් හරිද එක හැතැම්මක් විනාඩි 4ට කලින් දුවන්න බැහැ කියලා 4 minute barrier 4 minute barrier කියලා තමයි ඒකට කියලා තියෙන්නේ. ඒගොල්ලෝ හිතලා තියෙන්නේ ඒක මිනිස්සුන්ගේ තියෙන ඒක නොහැකියාවක්. ඒ වෙනතන human තියෙන limitation එකක් කියලා. ඔව් limitation එකක් කියලා තමයි හිතලා තියෙන්නේ. හැබැයි වෙලා උනේ මොකද්ද? රොජර් බැනිස්ට 1954 දී දුවනවා තව විනාඩි 3යි තප්පර 59. හරිද? ඒ කියන්නේ 4ට අඩුයි. 4ට අඩුවෙන් දිව්වට පස්සේ මොකද වෙන්නේ? එදා ඉඳන්
ගණන් කරන්න බැරි ප්‍රමාණයක් මිනිස්සු අඩුවෙන් දුවලා තියෙනවා. ඒ අරක කැඩුනට පස්සේ ආයෙක් කරානේ. ඒ කියන්නේ අපිටත් කරන්න පුළුවන් නේ කියලා දුවලා තියෙනවා. එහෙම බැරි එකක් නෑ. නෑ ඔව් මෙන්ටලි බැරි එකක් හදාගෙන තියෙනවා මිනිස්සු කියන ජීවියට විනාඩි 2කට අඩුවෙන් 4ට මේ විනාඩි 4ට අඩුවෙන් මයිල්ස් දෙකක් දුවන්න බෑ කියලා. හැබැයි ඒක දිව්වට පස්සේ ඒ මෙන්ටල් බැරි එක කැඩෙනවා. ඒ කියන්නේ එහෙම නෑ කියලා ඒක. ඒ කියන්නේ අරු දිවන මටත් පුළුවන් කියලා දුවන්න ගන්න. ඔව්. ඒක මේ 10 සෙකන්ඩ් බැරි එකකුත් තිබ්බ මොකක් හරි මේ දුවන තිබ්බ එහෙම ගොඩක් තිබිලා තියෙනවා. එහෙම ගොඩක් තිබිලා තියෙනවා මේ ඉංග්‍රීසි මීටර්ස් වෙන්න. ඕ ඒ හින්දා ඒක මේ කොමරි විනාඩි 4ට තප්පර 16 ගානට අඩුවෙන් තමයි දුවලත් තියෙන කට්ටිය. එදා ඉඳන් ජනවාරි 2022 වෙනකොට මිනිස්සු 1755 කියන ඇත්ලීට්ලා 1755ක් 4 මිනිත් බැරි කඩලා තියෙනවා. කලින් කෙනෙක්ටත් බැරුව තිබ්බ එක. ඉතින් ඒ ඔක්කොම ඒක මේ මෙන්ටල් ස්ටේට් එකක්. ඒක ඔළුවෙන් තියෙන දෙයක්. ඒ වගේ එකක්. මොකද ගොඩක් ඒවා ෆිසිකලි අපිට කරන්න පුළුවන්. හැබැයි මෙන්ටලි තමයි චැලෙන්ජ් එක තියෙන්නේ. ඉතින් ඒ කියන්නේ අපේ දැන් බොඩි එකට කලින් මෙන්ටල් මම මේ මනස ගේම අතාරින. ඒකයි ප්‍රශ්නේ. ඔව් ඒකට අපේ බොඩි එක වැඩ කරන්නේ. ඉතින් අපි බොඩි එක එක්සෝස්ට් වෙනකම්ම වැඩ කරන්න මයින්ඩ් එක කැමති නෑ. මයින්ඩ් එක කියන්නේ ඒක ඇත්තටම අපේ ලිම්බික් සිස්ටම් එකෙන් තමයි ඉන්පුට් එක එන්නේ. එනර්ජි කන්සර්ව් කරන්නනේ අපි. ඒකේ ප්‍රධාන බලය සේෆ් මූඩ් එක ඉන්ජරිස් වෙන එක නවත්තන්න හෝ ඒ අර ෆ්ලයිට් ඕෆ් ෆයිට් සිටුවේෂන් එකක් වගේ සමහරලාට හිතන්නවා කැමති නැති සිටුවේෂන් එක නම් ඉන්න අන්කම්ෆර්ටබල් සිටුවේෂන් එක නම් ඔළුව බලන්න එක්ක ෆයිට් කරනවා එක්ක ෆ්ලයිට් එක්ක යනවා යන්න මේ මනස නිදහසන මනස කියන්නේ ඉතින් අර අපිව සේෆ් තියාගන්න තියෙන මෙකැනිසම් එකක්. ඒකනේ බලන්න. ඒ හින්දා අපි ඉස්සරහට කතා කරන්න ඉන්නවා ෆිලොසොෆි ගැන. මොකද අපිත් ඒ ජර්නි එක යන ගමන් ඉන්නේ. අපිත් හරියටම ඒක අපි තාම නෑ අපිත් ඉම්ප්‍රූව් වෙන එක. හින්දා අපි ඒතර ඕලකට එයා කරන්න ඉතින් හීලෑ කරගන්න. හීලෑ කර ඒ හීලෑ කරගන්න. මනස හීලෑ කරගන්න නෑ උඹලට කිව්වට මෙහෙම ටොප් දුන්නා. මුගේ මනස හීලෑ නෑ ජීවිතේ හැටි බේරවනේ මනස හීලෑ හීලෑ වෙන්න දියා කොණ්ඩ හීලෑ කරගන්න බැරුව ඉන්නේ උදේ කොණ්ඩ හීලෑ වෙන්නේ නැහැ. ඒක හීලෑ කරන එක අතහැරලා තියෙන්නේ. හීලෑ කරන මම අද කැපුවා මචං. අද වීඩියෝ පොඩ්කාස්ට් එකේ ඉඳන් වෙලාවට අපේ ෂොප් එකට ආවද කොණ්ඩේ කපන අයියා මචං මේ අම්මටලු වෙලාවට ආවේ කියලා ටක් ගාලා කපාගෙන රැවුලයි කොණ්ඩේ කපාගත්තා. ලස්සන ඉන්න පුළුවන්. හැබැයි මේ වැඩේ තියෙන්නේ මේ අර ලයිට් එක දැම්මම තමයි පේන්නේ මචං මූණේ කැත. ඒ කියන්නේ එහෙම ලයිට් එකක් ගන්න ගිහිල්ලා නැහැ කවදාවත්. බයිලා තමයි ලයිට් ඕෆ් කරගෙන ඉඳා කියලා. මේ අර ස්ටුඩියෝ ලයිට් එකක් දැම්මම තමයි මූණේ කැත පේන්නේ. එහෙම පොඩි ප්‍රශ්නයක් කරා හොල්මන් එපිසෝඩ් එකක් හරි. හොල්මන් එපිසෝඩ් මේ අපි හොල්මන් ගැන කතා කරා. ඒකත් කරන්න ඉන්න අපි හොල්මන් ගැන අපේ අත්දැකීම් විතර උඹේ නම් තියෙනවද මන්න හොල්මන් මේ දැකලා මගේ අර ටෝච් එක ගාපු එක තමයි තියෙන්නේ. හොල්මන් ටෝච් එක ගාවේ. ඒ මොකද මම මතක නේවා. අයියර බාර යාළුවගේ පාටි එකට ගිහිල්ලා ෆෝන් එකේ දාලා ඔව් මේ ඉස්කෝලේ යන ගා ඔව් මේ පාරේ ඇවිල්ලා දැන් පේන්නේ නැහැ උඩ පේර දෙනිය පැත්තේ මචං. මේ පාරවල් පේන්නේ නැහැ මෙහෙම අල්ලලා ගිහිල්ලා ඒක පොඩ්ඩක් ඕපන් ඒරියා එකක් වගේ තියෙනවා. ඕපන් ඒරියා තියෙන කඩි පඩි පෙලක් තියෙනවා. දැන් පඩි පෙලට ගිහිල්ලා පොඩ්ඩක් වටේ බලාගමු පාරක්වත් මේන් රෝඩ් එකක්වත් පේන තැනක් තියෙන කියලා යද්දි. උඩ මචං මෙහෙම ඡායාවක් තියෙන මිනිහෙක් වගේ. බය වුණාම දැන් දුවන්න පාර පේන්නෙත් නැහැ. හරිද? බල කෙලියේ. දුවන්න පාර පේන්නේ නැහැ. මචං කෙලිඹ ගහකට පිළ වැටෙනවා. මොකද දැන් මොකද කරන්නේ කියලා එහෙම විනාඩි 3ක් විතර ගල්ලලා හිටියා මචං. ඔව් මේ ඊළඟට මොනක් පාර පේන්නේ කවන්න දුවන්නම් කියලා පොඩ්ඩක් මෙහෙම හැරෙද්දිම ඌ ටෝච් එකක් ගෙවුවා. බහිතන්නේ ඌත් හිතන් ඉඳලා තියෙන මං ඕල්පලක් කියලා. ඌලා අඩුවතර ටෝච් එකක් කරි තිබිලා බලාගන්න. ඔව් ඊළඟට ටෝච් එකක් ගෙවුවා. ඊළඟට හරි හොල්මනක් වුණත් කවන්නේ නැහැ. ඔගේ පාරෙල් අහගෙන යනවා. ටෝච් ගන්න නැහැ නේ හොල්මන්. ටෝච් එක තමයි. හොල්මන් ටෝච් ගන්න නැහැ. හොල්මන් ටෝච් ගන්න උමිලෝර හන්නේදී හොල්මන්. හොල්මනක් කියලා තැස් පේන්නේ නැත්තම්. ඒක තමයි හොල්මන් ඇද්දකින්. මම දැකලා තියෙනවා. මම කිව්වා මේ දැකලා තියෙනවා. මම ඒ ගැන අපි පස්සේ කතා කරමු. මොකද මෙහි පොඩ රීජනල් පැති වලට ගියාම මේ මිනිස්සු මොකුත් නැහැ. මිනිස්සු කවුරුත් නැහැ. සිග්නලුත් නැහැ. මේ ඉතින් ඒතකොට දැකලා තියෙනවා මම එහෙම මේ දන්නේ නැහැ ඉතින් එහෙම දැක ඒ හොල්මන් කියලා හිතනවා. ඒ ගැන අපි පස්සේ කතා කරමු. ඒක වෙනම එපිසෝඩ් එකක් කරමු. අපි එහෙනම් එපිසෝඩ් එක නවත්තලා
අපි යන්නේ මම නිදා ගණ්ඩුව උඹ නැගිටින්ඩුව මම තොර නිදාගන්න අපි එන ඊළඟ පිසෝඩ් හම්බන ඊළඟ පිසෝඩ් මිට යෝගනයිස් මොකද අද අපි ටෙස්ටිං පාරක් කරේ වීඩියෝ හොඳද කියල බලන්න එනම් අපිත් එක්ක රැඳිලා සිටින්ද කියන රැඳී සිටින්ද කිය රැඳී සිටින්ට රැදී සිටින් දෙපා ඉලක දා දියද බල එත්තර රැදි වැඩක් කර ගනින් ගීල මු රැදිරටියොත් එහෙම දැක් හැබැයි මේ පාරන අපි වීකලි දාන්ඩ ඔව වීකලි කොහොමට දන්න වීකලි දාන්න නම ලයිකි දාන්න කියලා සති තුරක් විතර ගිය එක අවස්ථාවකදී හැබැයි අපි ප්ලෑන් කරන්නවා වීකලි කටෙන් දාන්න වීකලි දාන්න ඕන මයිකාම් සුඩියලයි ටොක්කො මාරගෙන මචන් පිසෝඩ්ඩක්ත් කරන්න ඇත සතපා කරන්න මං කරන්න ඕගඩවා කොහොමත් වැඩිපුර කරන්න ඒවා ගැට ඉන්න මේකන අනිවාරෙන් කරන්න ඇන්ඩු හරි ඒනං අපි අනි එපිසෝඩ් සීසන් 2 එපිසෝඩ් 4 නිපිසෝඩ්ඩෙන් අපි හම්බම ඊළඟ සතියේ බොහෝ විට එන අපි ගීලෙන්න අප සුදස් ජයවා